විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදයෙන් ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අපගේ තවත් මේ YouTube නාලිකාව අස්ට්‍රොලොජි සර් ජයවීර කියන YouTube නාලිකාවත් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තරුගිර YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න කියලා අපට ආරාධනා කරනවා. දවසේ ලග්න පලාපල ප්‍රකාශයේ මාසයේ ලග්න පලාපල ප්‍රකාශයේ ප්‍රබල ග්‍රහ රටා ගැන හරියටම දැනගන්න ඔබත් කැමති නම් අපගේ YouTube නාලිකාව subscribe කරලා මේකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම කේන්දර පරීක්ෂා සඳහා දින වේලාව වෙන් කරගන්න කැමති කට්ටිය WhatsApp එක මාර්ගයේ සම්බන්ධ වෙන්න. ඒතර අංකෙම තමයි තියෙන්නේ. WhatsApp එක මාර්ගයෙන් සම්බන්ධ වෙලා අපිත් එකතු වෙන්න. ඔබගේ ජීවිත උපර වෙනස් කරගන්න ඔබ කැමති නම් මුලින්ම අපි කියනවා ඔබගේ කේන්දර පරීක්ෂා සඳහා හරියට හරි තැනකින් බලාගෙන නිවැරදි විදිහට නිමිති පැත්තට නිමිති ශාස්ත්‍රයේ පැත්තෙන් ඒ වගේම කරන්න තියෙන හැම දෙයක්ම අපි ඔබට කරලා දෙනවා. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. තරුවරල්ලේ පළවෙනි ලග්නය තමයි මේෂ ලග්නය කියලා කියන්නේ. ඉතින් මේෂ රාශිය ඉපදෙච්ච ඔබ බලන් ඇති මෙම ජූනි මාසයේ හැවෙනි මාසයේ ඔබට කොහොමද බලපාන්නේ කියලා. ජූනි මාසයේ ඔබට ආරම්භ වෙන්නේ ලග්නේ කුජ තැන්පත් වෙලා. කුජ ග්‍රහයා ලග්නේ ගමන් කරන මාසයක්. ලග්නේ දෙකේ රවි තැන්පත් වෙලා ඉන්නේ. තුනේ බුධ රවි තැන්පත් වෙලා ඉන්නේ. හතරවෙනි බ්‍රහස්පති තැන්පත් වෙලා ඉන්නේ. පස්වෙනි කේතු තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම නවයේ චන්ද්‍රයා ඉන්නවා. 10 වෙනි ග්‍රහය නැහැ. 11 වෙනි රාහු ඉන්නවා. 12 වෙනි ශනි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මෙවැනි ග්‍රහ සිත්තමක් එක තමයි ජූනි මාසයේ 6 වෙනි මාසයේ ආරම්භ වෙන්නේ. ශ්‍රී විසුදේවි රාජෝත්තමයන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබිලා ඉවරලා ඔබගේ තියෙන ග්‍රහ මණ්ඩලය ඔබගේ ඕරා ශක්තිය වැඩි වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට වර්තමාන කාලේ මානසික පීඩ ඇති, ජීවිතේ කඩන් වැටලා ඇති, ප්‍රශ්න ඇති, කරදර ඇති, බාධක ඇති. ඉතින් මගේ මේ YouTube නාලිකාවේ තියෙන මූලික අභිප්‍රාය තමයි ශ්‍රී විශ්වදේවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබට මේ නොමිලේ ලබා දෙන සේවය. ඉතින් ඔබේ ජීවිත කතාව වෙනස් කර ගන්න තමයි මම කියලා දෙන්නේ. ඔබට ලග්නේ රාශික කපලක් තියෙනවා. මේ ලග්නේ රාශික කපලත් එක්ක කෙනෙක් අසනීප තත්වෙන් ඇඳකට වැටලා ඇති. මම මේ කතා කරන්නේ ඔබට කතා කරා. මේෂයෙන් ඉපදිච්ච ඔබට කෙනෙක් හිරගත වෙලා ඇති. තවත් කෙනෙක් පෞල් ප්‍රශ්න නිසා අඬරම ඇති. ආදර්ශවත්තා විදිලා ඇති. විඳවලා ඇති. තවත් කට්ටිය ඉන්නවා වාහන කැඩිලා, ඒව හදාගන්න සල්ලි නැහැ, ලීසින් එකේ වාහනේ අරන් ගිහිල්ලා හැම පැත්තෙම හිර වෙලා, හිර කරලා දාලා තියෙනවා. නමුත් ඔබට ගොඩේමක් නැත්ද? ජීවිතේ දුෂ්කර කාල පරිච්ඡේදය වෙනවා. ඔබට වගේම මටත් වෙනවා. ඔබට වගේම මටත් රෝග පීඩ එනවා. ඔබට වගේම මටත් ප්‍රශ්න එනවා. කරදර බාධක එනවා. නමුත් අපි ඒකට මුහුණ දෙන විදිය තමයි ශක්තිමත් වෙන්න ඕනේ. තමන්ගේ ස්වාදිෂ්ඨාන චක්‍රය බලවත් නම් අදිෂ්ඨානශීලී ගුණය වැදගත් වෙනවා. මේ විශ්වය නිර්මාණ කළ තියෙන යම්සේ සංඛ්‍යාත පද්ධතියකට අංක විද්‍යාවට හොඳට මතක තියාගන්න. ඔබ ඉපදුනේ මේ ලෝකේ හේතුවක් ඇතිව. ඔබ ඉපදුනේ කර්මයක් ගෙවන්න. කර්මය ගෙවන්න නම් කර්මය ඔබට එන්න ඕනේ. ඒ නිසා මේ විශ්වයේ අංශු තරංගවල ඔබ කියපු දේවල්, කරපු දේවල් තැම්පත් වෙලා තියෙනවා. මේ ඉරහඳ අශ්විද වෙරණ කැති රෙහෙන මෝසිරස සිත උනාවස කුස අශ්ලිස නැකත් තාරක ඔබ කරපු දේවල් සාක්ෂි ධර්ම. ඔබ කරපු දේවල් දේව මණ්ඩලෙ ඒ වගේම යක්ෂ ප්‍රේත පිසාච කුම්භාන මේ කොටස් බලන් හිටියා. නමුත් දැන් මේ කාල පරිච්ඡේද ඔබට එච්චර හොඳ කාලයක් නෙමෙයි යන්නේ. ලග්නේ රාශිය කියලා සෙනසුරු 12 වෙනි ගමන් කරද්දී වේදම් පක්ෂේ වැඩි කරනවා. සාර්ථකත්වය කියන්නේ අඩු කරනවා. නමුත් එහෙම තත්වයක කුජ ලග්නේ ගමන් කරනවා. මේෂ ලග්නේ වියා මේ මාසය තුරදී දරුණු විදිහට කරදර බාධක ආවට යන එක කොරහත් විදගෙන ගියපොතෙන් කියලා හොඳ අදිෂ්ඨාන ඔබ ඔබේ ගමන යනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. කරදර බාධා විශාල ප්‍රමාණයක් 10 ගණක් වෙන්න පුළුවන්, 100,000 ගණක් වෙන්න පුළුවන්. මොන ප්‍රශ්නයක් ආවත්, කරදරයක් ආවත් ඔබ ඔබේ ගමන යනවා. නවත්තන්න බෑ. ඔබ හිතන් ඇතුව ඔබගේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න. ඒක සඳහා විශ්වය සමග අනුබද්ධ වෙන්න. ඔබගේ ගෙදරින් පටන් ගන්න. මේ ජූනි මාසයේ තුරදී විශ්ව මාතා ලබා දෙන පණිවිඩය තමයි
බ්‍රහස්පති 4 ගමන් කරනවා. ගුරු 4 ගමන් කිරීමත් එක්ක දේව මණ්ඩලයේ ආශිර්වාදේ, දේව මණ්ඩලේ විසු දෙවියන්ගේ ආශිර්වාදේ, සත්පත්තිරිය අම්මගේ ආශිර්වාදේ, දුර්ගා මෑණිගේ ආශිර්වාදේ, ලක්ෂ්මී මෑණිගේ ආශිර්වාදේ, සරස්වති අම්මගේ ආශිර්වාදේ, කාලිය අම්මගේ ආශිර්වාදේ, ගණ දෙවියන්ගේ ආශිර්වාදේ, කතරගම දෙවියන්ගේ ආශිර්වාදේ, ඒ වගේම දැරිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදේ, ශිව දෙවියන්ගේ ආශිර්වාදේ ඔබගේ නිවස ලැබෙනවා. දැන් බ්‍රහස්පති 4 ගමන් කරන ඔබේ කේන්දරේ මේ දවස්වල නිවස පිරිසුදු එකක් බවට පත් වෙනවා. නිවස මකුල් දැල් වැවිලා නම් මේ ජූලි මාස තුලදී පොඩ්ඩක් කලර් වොෂ් එකක් කරලා දාන්න හිතෙනවා. තීන්ත ගන්න හිතෙනවා. ගේතොර බඩමුට්ටු පර්ණේවල් විසික් කරලා දාන්න හිතෙනවා. අලුත් දේවල් ගන්න හිතෙනවා. මේ අපල උපද්දව බලපාන ඔබගේ නිවසට, ඔබගේ ගෘහයට. ගෙදර අපිරිසුදු වෙනම් මකුල් දැල් වැවිලා නම් අතුපතු ගන්න අමතක වෙනවා නම් එතන ශ්‍රියාකාන්ත රැඳී ඉන්නේ. නිවස දුර්ගන්ධයක් හමනවා නම් ප්‍රේත බලවේගයේ සැරිසරනවා. ඉතින් මේ ජූලි මාස තුලදී ඔබගේ ජීවිතේ ප්ලෑන් එකක් කරගන්න. මේ ජීවිත මේ හැම දෙයක්ම ප්ලෑන් එකකට තමයි කරන්න ඕන. ඉතින් අර ප්ලෑන් එකට කටයුතු කරන නිසා ඔබට වරදින්නේ නැහැ. හරියටම සම්භාවිතව වැඩි මේ ජූලි මාසය තුලදී. චන්ද්‍රයා අපේ ගමන් කරනවා. අනිවාර්යයෙන්ම ආගමික සංචාරක එතනක කතරගම යන්න ඕන කියලා හිතනවා. ඔබ නැත්නම් පිටපලාතක ඉන්න කෙනෙක් නම් අනුරාධපුරේ රුවන්වැලිසෑය චෛත්‍ය රාජ මහත්සේගේ බැහැදකින්න එන්න ඕන කියලා හිතනවා. නැත්නම් ජයශ්‍රීමා බෝධිය වන්දනාමාන කරන්න ඕන කියලා හිතනවා. නැත්නම් අටමස්ථානේ වන්දනාමාන කරනද නැත්නම් සෝමාවතිය වදින්න යන්න ඕන කියලා හිතනවා. අර බෞද්ධ නැත්නම් ශ්‍රීපාද වදින්න යන්න ඕන කියලා හිතනවා. අර චන්ද්‍රයා අපේ ගමන් කරද්දී එක්ක ලංකාවේ හෝ විදේශයක නැත්නම් අපි ගත්තොත් එහෙම ගොඩාක් උපාසක මහත්මින් දඹදිව වන්දනා කරන තමගේ බුදු පියාණන් වහන්සේ ඉපදිච්ච දේශේ ස්වාගෙන ගමන් කරනවා. ඔබ ඉස්ලාම් භක්තිකෙක් වෙන්න පුළුවන්. ඔබ මේ ක්‍රිස්තියානි භක්තිකෙක් වෙන්න පුළුවන්. ඔබට හිතනවා ඒ සිද්ධාස්ථානට යන්න, පල්ලි වලට යන්න. ඒ නිසා මේ කාලේ ආගමත් එක්ක බද්ධ වෙලා ඔබ කටයුතු කරනවා. ඒ නිසා ඔබගේ දෛවය කියන එක වෙනස් වෙනවා. දෛවය කියන එක මේ ජූලි මාසෙදී වෙනස් කරගන්න. විශ්ව මාතා උදව්පකාර කරනවා. මම අපිට කියන්න යන්නේ සතියට මොන වගේ දේවල්ද අපිට වෙන්න තියෙන්නේ කියලා. ජූන් 1 ඉඳලා 7 දක්වා පෙර පින මත වෙනවා. කුසල ඉස්මතු වෙනවා. ඒ වගේම මන භාවනා කරන කාල පරිච්ඡේදය. සෑම විටම හොඳ චේතනාවෙන් ඔබ කටයුතු කරනවා. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. ජූලි මාසේ 7 ඉඳලා 14 දක්වා ඔබගේ ව්‍යාපාර දියුණු වෙනවා. ඒ වගේම අතමිට සරු වෙනවා. හොඳට සල්ලි ලැබෙනවා. ජූනි 15 ඉඳලා 21 දක්වා ඔබගේ ධෛර්ය වික්‍රමය වැඩි වෙනවා. 15 ජූනි 15 16 17 18 කියන කාල පරිච්ඡේද තුරදී ඉගෙන ගන්න දුවපුතුන් ගොඩක් හොඳයි. ඒ කට්ටියගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයටපත් වෙනවා. පිබිදීමක් ඇති වෙනවා. ජූනි මාස 22 ඉඳලා 29 දක්වා තමන්ගේ ධන දාන සම්පත් වැඩි වෙනවා. කලාකාමී අදහස් පහළ වෙනවා. ඔබගේ නොසිතූ විදියට ඔබගේ ජීවිත කතාව වෙනස් කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා. අපි ඔබට ධනාත්මක ලග්න පලාපල ප්‍රකාශයක් ලබා දුන්නු අපගේ ඇස්ට්‍රොලොජි සර් ජයවීර කියන YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. කේන්ද්‍ර බලා ගන්න කැමති කට්ටිය WhatsApp එකට සම්බන්ධ වෙන්න බලපෑම් කරන්නේ. ඔබට අපල තියෙනවා නම් අපලේ කොතනද ලබා දෙන්නේ? අපල වෙනස් කරගන්නේ කොහොමද කියලා හරියට ඔබට ප්‍රකාශ කරනවා. ඒ වගේම සෙනසුරු අපල සඳහා හරියට සනි මෘතුංජය යන්ත්‍රය, සංජීවනි යන්ත්‍ර, ඒ වගේම විෂ්ණු අඝෝර යන්ත්‍ර, ඒ වගේම සුළු මෘතුංජය යන්ත්‍ර, ඒ වගේම නවග්‍රහ බන්ධන යන්ත්‍ර නිවැරදි විදිහට හදලා ඔබට ලබා ගන්න හැකියාව ශක්තිය තිබෙනවා. ඉතින් WhatsApp එක හරහා සම්බන්ධ වෙලා ඔබගේ අපලේ කොච්චර ප්‍රබලයිද දුබලයිද කියලා බලලා ඉවරලා ඒකට ගැළපෙන විදිහට යන්ත්‍ර සකස ගන්න ඔබට හැකියාව වාසනාව තිබෙනවා. ඉතින් WhatsApp එකට සම්බන්ධ වෙලා WhatsApp එකට ඇඩ් වෙලා අහන්න කේන්දර පරීක්ෂා කරගන්නේ කොහොමද, ගාස්තු කොහොමද කියලා WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියන්න. මම ඔබට පිළිතුරු ලබා දෙනවා. අවශ්‍ය දෙනාටම විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.